ඔය පුරුදු වෙන්න. එහෙම බනිනකොට තමයි අපිට අපි ගැන තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. මොකක්ද දෙන්න පුළුවන් තීරණය? මිනිස්සු හොඳම කියනකොට අර අපේ ඇතුලේ ඉන්න ඇත්තම සතා කවුද කියලා බලා ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර වේදේශිකා ගෘහපතිනියට කාලි දාසිය කරපු වැඩේ ඒ වගේ දේවල් අපිට වෙන්න ඕන බෙන්නතුනි. එතකොට තමයි මගේ තරහා ගැනීම, මගේ මෛත්‍රිය, මගේ කරුණාව, මගේ ඉවසීම හිස් දේවල් දිහා බලන්නේවත් නැතුව ඉන්න කොහොමද කියලා පුරුදු වෙන්න නම් එහෙම දේවල් තියෙන්න ඕනේ. ඔයත්තන්ගේ කරුණාව මෛත්‍රිය බලා ගන්න පුළුවන්ද හැමදාම කේන්තියක් නැතුව හිටියොත් එහෙම? අපේ කරුණාවේ තරම, අපේ මෛත්‍රියේ තරම, අපේ දරා ගැනීමේ තරම බලා ගන්න නම් මොකද වෙන්න ඕනේ? ආරවුල් ඇති වෙන්න ඕනේ. ඇති වෙන්නේ නැතුව කොහොමද මගේ යටිහිතේ ඉන්න කෙනා කවුද කියලා? අර වේදේශිකා ගෘහපතිනිය පිළිබඳ මහ පුදුම විදිහේ කීර්ති ഘോഷාවක් පැන නැග්ගන්නේ. වේදේශිකා උපශාන්තයි, වේදේශිකා කරුණාවන්තයි, කල්යාණ කීර්ති සද්දෝ අබ්බුග්ගතෝ කීර්ති ഘോഷාවක් පැන නැගුණා. එතකොට කාලිදාසිය කල්පනා කරා, මං කියන්නේ මේ ගෙවල් වල මෙවචි කාලි වෙන්නත් එපා, වේදේශිකා වෙන්නත් එපා. අනුන්ගේ වට කුලප් වෙන්නත් විතරම වැඩි ඉවරයි. කල්පනා කරා මගේ ස්වාමි දිහණිය ඇත්තටමද මේ කේන්තියක් නැද්ද කියලා. මේ බණ වේදේශිකා අහන්න තිබ්බේ පින්නතුනේ. දවසක් දැන් කාලි වෙලාවට කලාවට නැගිටලා වැඩ. කාලි දවසක් උදේ 10ට විතර නැගිට්ටා. ඔය කවුරුත් හොඳ පින්නතුනි අපි හොඳට ඉන්නකම් විතරනේ. කවුරුත් හොඳ අපෙන් මොනා හරි කෙරෙනකම් විතරයි. කවුරුත් හොඳ අපි දෙනකම් විතරයි. අපිට කඹරන්න පුළුවන් තාක්කල් කඹරනකොට අපි හොඳයි. ඔයත්තන්ට අත්දැකීම් ඇති ඕන තරම්. වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉස්මතු වෙන්නේ වෙනස් වීමද මෙතෙක් කල් කරපු හොඳද? අර කියනවා නේද ඔය ජන ප්‍රවාදවල ජනශ්‍රුති එහෙම. අර බල්ලෙකුටනේ එක දවසක් කණ්ඩ දීපුවාම දවස් 364ක් නගුටවනවලුනේ. මිනිස්සෙකුට දවස් 364ක් කණ්ඩ දීලා එක දවසක් කණ්ඩ නොදීපුවාම අර කරපු සේරමත් එකයි එක දවසත් එකයි. ඔය ගෙවල් වල නැන්දම් මලේලි ගස්ටන එහෙම ඇති වෙන්නෙත් එහෙමනේ. මාර්ගම් පැත්ත නම් ඒව නැතුවද? මං කියන්නේ බොහෝ පැතිවල එහෙම තියෙනවා. අර කාලි පරක් වෙලා දවසක් නැගිට්ට වේදේශිකා ඇහුවා ඇයි කියලා. දැන් කාලිට ඕන වේදේශිකා අවශ්‍ය ගන්න. මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඕන අපිව අවශ්‍ය ගන්න වෙන්නදුනේ. මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඕන ඔයත්තුන්ගේ හිත මානසිකව ව්‍යාධියට පත් කරන්න අහුවෙන්න එපා. වේදේශිකා ඒකට අහු වුණා. දවස් 2-3ක් කාලි පරක්කු වෙලා නැගිට්ටා. වේදේශිකා ඇහුවා මොකද පරක්කු? කාලි කියනවා නිකම් කියලා. වේදේශිකාට කේන්ති කියන්නේ අග්ගල සූචින් ගහෙත්වා සී සම්පාරි. දොරපොල්ල ගත්ත ගැහුවා කාලිගේ ඔළුව බැලෙන්න. දැන් කාලි දුවනවා ගම වටේම මේ වේදේශිකාවේගේ කරුණාව මෛත්‍රිය මගේ ඔළුවෙන් බැක්කරනවා කියලා. ගෙවල් වලත් මේ සමාජයේත් වෙන්නේ ඕක තමයි. මෛත්‍රිය ඇති කරන්න නම් වෛරක්කාරයෝ ඉන්න ඕන වෙනතුනේ. කරුණාව ඇති කර ගන්න නම් අකාරුණික මිනිස්සු ඉන්න ඕනේ. පුරුදු වෙන්න අකාරුණික උදවියට කරුණාවන්ත වෙන්න. පුරුදු වෙන්න වෛරක්කාරකම තියෙන මිනිස්සුන්ට මෛත්‍රිය වඩන්න. අවසාන යෝජනාව අප්‍රමාදීව මේවා කරන්න. වෛරක්කාරකම නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද?
මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? පෙන්නතුනේ මතු ආත්ම භාවයන් යහපත් භාවයට පත් කරගන්න නේද? මතු ආත්ම භාවයන් මේ සංසාරේ නිවන් දකින්න යන ගමනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න තමයි මේ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. මේක තුල කරන්න ඕන වෛරය ඇති කරන එකද නැති කරන එකද? මේ හැම කෙනෙක්මනේ අන්තර්ජාලය සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. මේ මුළු ලෝකෙම තියෙන වෛරක්කාරකම නැති වෙන්න ඕන වෙනතුනේ. මිනිස්සු කරුණාවන්ත වෙන්න ඕන. මිනිස්සු පුළුවන් තරම් ධර්මය ප්‍රචාරය කරන්න. පුළුවන් තරම් අධර්මය යටපත් කරන්න. මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මොකද්ද මතක් වෙන්න ඕනේ? මමගේ ජීවිතේ කවදාවත් කිසි කෙනෙකුට පින්නතුන හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද අද ඉඳන් කාටවත් තෝවත් නොකිය ඉන්න. මං කියන්නේ දැන් යාළුවන්ට එහෙමනම් බල්ලෝ කියලානේ කතා කරන්නේ නේ. ඒක ගැටලුවක් නෑ. ඒක ඉතින් අර ඒක එහෙම කතා නොකරොත් ඒක අවුල. හිතක් රිදෙනවා නම් බුදුරු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. හිතක් රිදෙනවා නම් අද ඉඳන් කිසි කෙනෙකුට ඔය කුණුහරුපයක්වත් කියන්න එපා. අද ඉඳන් පටන් ගන්න. සියල්ල සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න. මම ප්‍රාර්ථනා කරනවා මේ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ අම්මලාට තාත්තලාට සූවිසි අනන්ත බුදු